ඉතින් කොහොමද හැමෝටම මම හිතනවා ඔයාලා අද හොඳින් ඉන්නේ කියලා හැමෝම. ඉතින් මං අද වීඩියෝ එකකින් අරන් ආවේ උපන් දින සාදයක් ගැන. ඉතින් අද අපේ මල්ලිගේ උපන් දිනේ. ඉතින් අපි බලමු අද කොහොමද මම මොනවද මේ කරන්න හැත්තිලා ඉන්නේ කියලා. ඉතින් ගිය පාර නම් එයාගේ උපන් දිනේට අපි කේක් තමයි කැපුවේ. කේක් දෙකක් කැපුවා යාළුවොත් ගෙනත් තිබිලා. ඉතින් මේ පාර මං හිතුවා පීට්සා එකක් ගේන්න. ඉතින් මම වැඩ කරලා මේ එන ගමන් මේ පීට්සා එකක් ගත්තා පීට්සා හට් එකෙන්. අරගෙන මේ ඒක තමයි ගෙනාවේ. ඇත්තටම ඉතින් එයාටත් මාරම හැපි. ඊට පස්සේ අපි දැන් මේක මේ කපලා සෙලිබ්‍රේට් කරලා ඉතින් මේ හැමෝටම සතුටුයි. ඉතින් ඔන්න ඔහොම තමයි ඉතින් අපි ඒක සෙලිබ්‍රේට් කරේ. ඉතින් මං නම් හිතන්නේ අර අපි හැමදාම දැන් උපන්දිනයක් ගත්තාම කේක් එක කපන්නේ. ඒ වුණාට ඉතින් අර මෙහෙමත් මේ විදිහටත් සෙලිබ්‍රේට් කරන එක ඇත්තටම හොඳයි. ඉතින් මං පොඩි අදහසක් දෙනවා ඔයාලටත්. මේ කේක් ඉතින් අපි හැමදාම කපනවනේ. ඒ හින්දා ඊළඟට ඔයාලා ගෙදර කාගේ හරි බර්ත්ඩේ එකක් අර ඇනිවර්සරි ඒ වගේ දෙයක් තියෙනකොට මේ වගේ දෙයක් කරලා බලන්න. ඉතින් ඇත්තටම මේ සතුටුයි හැමෝටම මේ වගේ දෙයකින්. ඉතින් අපි කේක් හැමදාම කොහොමත් ඉතින් දිගටම වගේ අපි බර්ත්ඩේ වලට කේක් කපනවනේ. ඒක ඊට වැඩි ඉතින් මෙහෙමත් කරලා බලන්න. මේ මං අර අදහසක් තමයි ගෙනාවේ. කරලා බලමු එහෙනම්. ඉතින් මේ ඔන්න ඔහොම තමයි අපේ ගෙදර. ඉතින් හැමෝටම මේ පීට්සා මේ කවලා අර කේක් වගේ ඔන්න ඔහොම ඉතින් මේ ඒ දවස් අපි සැමරුවා. ඊට පස්සේ මං ඔයාලට පෙන්නන්නම් මේ ඉතින් අපේ ගෙදර ඉන්න යාළුවා. මෙයාගෙන් බේරිල්ලක් නැහැ. මේ ඒ වුණාට මේ දැම්මොත් තමයි කන්නේ. මේ අර එහෙම අර මේ එකපාරට මෙහෙම අර පැනලා කන්නේ නැහැ. ඉතින් ඔන්න අපේ පූට්ස් යාළුවටත් දීලා ඔන්න මාත් ඉතින් පීට්සා කෑල්ලක් කෑවා. ඉතින් මං අවිස්සාවෙල්ලේ පීට්සා හට් එකෙන් තමයි ගත්තේ. ඒ ඉතින් හැම දෙයක්ම නම් වීඩියෝ කරගත්තේ නෑ. දාන්න ටික. ඔන්න ඊට පස්සේ අද රෑට මං තමයි මේ රයිස් එකක් හදලා අල තෙල් දාලා මේ තව හැදුවා මේ චිකන් එක. ඒක නම් අම්මා හදලා තිබ්බත් වැඩ එනකොටම. ඊට පස්සේ තව හැදුවා මේ පරිප්පු එකක්. ඉතින් ඔන්න තමයි එදා දවසේ කට්ට උනේ. ඉතින් මේ අපි බලමු මේ ලස්සන මේ කෑම ටික කොහොමද හදාගත්තේ කියලා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ බලන්න මේ මගේ channel එක subscribe කරලා නැති ඔයාලා අලුතෙන් වීඩියෝ එකක් බලනවා වෙන්න පුළුවන්. ඉතින් මාව subscribe කරලා තියාගන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දැම්මහම ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔන්න ඔහොම තමයි අද මෙනු එක තියෙන්නේ. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් මේකත් බලලා like එකක් දාලා comment එකක් දාලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.